Yeah. Excuse me, the coach coach. He's the coach. Hi coach, nice to meet you. Nice to meet you too. Hi, what's your name? Nadula coach. Nice name. Coach අලුතෙන් gym එකට ආවේ. Training කරලා තියෙනවද කොහෙද? නෑ කරලා තියෙන්නේ. පේනවද දැක්කම? කොහෙද training කරේ? ඉතාලි ඉන්නකොට training කරා. ඉතාලියේද? ඉතාලියේ කොහෙද හිටියේ? ඉතාලි වෙරෝනා. වයස කීයද? 18ක්. 18යි තාම පොඩි නේ. උස? පොඩි නෑ ඉතින් මේ පොඩි කියේ මං කියේ මේ වයස වෙන නෙමෙයි. උස 6ක් තියෙනවා. ඔව් උස 6 නම් පොඩි වෙන්න බෑනේ. අලුතෙන් ආවේ. ඕබි ට්‍රැක් එකට දාන්න විනාඩි 5ක් විතර වෝම් අප් කරන්න. මල්ලේ එහෙන් නෑනේ අනේ කවුරු හරි ගිහලා පොඩ අර ට්‍රෙඩ්මිල් මේක ගලවන්න ගියපන්. කියන එකක් ඇහෙන්නේ නැහැ. මල්ලේ ඕකෙන් පස්සේ ලැට් පුල් ඩවුන් එක ගහන්න ඕකේ. දන්නව නේද? දන්නේ නැත්නම් කියන්න. Lat pull down. ලැට් පුල් ඩවුන් එක ගහන්න කිව්වේ. ඩම්බල් දෙකක් කරන් යනවා. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? අෂේන් ලැට් පුල් ඩවුන් එක ගහන්න කිව්වේ. ඔව් මල්ලේ coach. ඩම්බල් දෙකක් තරම් මොකද ලැට් එක ඇස්සේ කරන්නේ? Lat pull down ගන්න කියලා කිව්වේ. කවුද මේ? ඉතාලියේ මොනවද වෙනින් කරේ? ලැට් පුල් ඩවුන් කියලා ලැටරල් පුල් ඩවුන් එක. ලැට් එක අස්සේ මොනවද කරන්නේ මේ? මූ lat එක කරන්නේ මේ එන්න. මාරුවඩුවා මේ ජීවිතේ හම්බුනාම මේ අවුරුදු 4-5ක කෝචින් ජීවිතේ ලැට් පුල් ඩවුන් ගහන්න ගියාද ලැට් එකට ගියේ. මේ තියෙන ලැට් පුල් ඩවුන් එක. ළඟින් අල්ලන්නේ. මෙහෙම ළඟින් අල්ල ගන්න පුළුවන්. ෂෝට් ග්‍රිප්, වයිඩ් ග්‍රිප් එක ඈතින් අල්ලන්න ටීරස් වදින්නේ. ටීරස් කියන්නේ size ඒ කියන්නේ කොටස් නේද? ඔව්. අපේ බෑක් එකේ තියෙන පොඩි දෙපැත්තේ තියෙන මසල් දෙකකට තමයි ටීරස් කියන්නේ. රෙයා ඩෙල්ටොයිඩ් මසල් එකට යටින් තියෙන. මේ ඔයාලගේ එල්බෝ එක ඇඟෙන් පිටිපස්සට ආවොත් ඔව්. අපේ බෑක් එකේ තමයි වැඩිපුර ටාගට් වෙන්නේ මේ. තේරුණා නේද? අපේ බෑක් කියන්නේ ඒ කියන්නේ අපේ බෑක් එක. ඒ කියන්නේ පිටිපස්සේ උඩ කෙවටස. උඩ. ඔයා මේ එල්බෝස් ඉස්සරහට ගැහුවොත් ඔව්. ඔයාගේ ලාටිස්මස් ඒ කියන්නේ ලෝවර් බෑක් එකත් හොඳට ටාගට් වෙනවා. අපේ බෑක් එකත් එක්කම. අපේ බෑක් එකත් එක්කම. බාර් එක එන්න ඕන වගේ අපේ චෙස්ට් එකට. ඒ කියන්නේ කොලර් බෝන් එක පැත්තට තමයි එන්න ඕන. අදිද්දි හුස්ම පිට වෙන්න ඕන. උඩට යද්දි හුස්ම ගන්න ගන්න. මේ වේට් ඇතිනේ. ඇති සමහරට වඩා මදිත් වෙයිද දන්නේ නැහැ. ඔව් හැබැයි. අපේ ජිම් එකේ ඔච්චර තමයි තියෙන්නේ. අය අවුලන්නේ නැහැ. මදි වුණොත් මම කොල්ලෙක් එල්ලෙන්න කියන්නම් ඕකේ. දැන් ඔය කොහටද ඔයා ගහන්නේ කියන්නේ? දැන් එල්බෝස් එක පිටිපස්සට යන්නේ. ඔව්. තේරෙනව නේද මේ? ගහන්නකෝ. මේ ඕනකට වඩා ඇලවෙන්නේ නැහැ එක්සර්සයිස් එකේදී. ඕකේ. කොහෙද දැන් වදින්නේ? රිදෙන්නේ කොහෙද? අපේ බෑක් එක. මෙහෙ රිදෙන්නේ නේ? හරි. එතකොට එල්බෝස් දෙක ඉස්සරහට ගහන්නකෝ. හා. දැන් මෙහෙ රිදෙන එක අඩු වෙනවා. ඔව්. දැන් ඔයාලට දැනෙනව කොහෙද? බෑක් එක පිටිපස්ස. ඔව්. ඔය තමයි ලැට් පුල් ඩවුන් එක ඩම්බෙල් උස්සගෙන ලැට් එකට යන්න නෙමෙයි. නෑ මං කලින් කිව්වේ ඒක අතල්ලයක් දුන්නේ වාට. සුනාමියෙන් පස්සේ බෙදිච්චුන් මේක කතා කරන්න බෑ බයිද?